කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? අහලා තියෙනවද අර නයි කාලා බේරෙනවා. දල කඩි කාලා මැරෙනවනේ. ටැපින් එකක් කියලා කියන්නේ මම පොඩි විස්තරයක් කියන තේරෙන්න. අටවන්නාගේ තීක්ෂණ බුද්ධිය මත ගොදුරවන්නා විසින්ම ක්‍රියාත්මක කරගන්න කපටික ඌට උපක්‍රමයක්. මේක වෙඩි බෙහෙත් ඇතුව කරන්නත් පුළුවන්, වෙඩි බෙහෙත් නැතුව කරන්නත් පුළුවන්. අතමාරට අටට විතර මමයි සමන්තයි ඒකනායකයි පෝමෑන් ටීම් එක ලං කරනවා. ලං කරනකොට සංජීව පිළිගන්න ටැපින් එකක් තිබිලා මට යනවා වල ඇතුලේ. මෙයාලා වල ටැප් කරලා නමුත් හැමතැනම කිය කර අර පඳුරේ ඇතුලේ දාලා එළියට ඒක දාලා තිබ්බේ හරි ඒකත් හරි උපක්‍රමයි. ඒ කියන්නේ බල මෙහෙමනම් අරගොල්ලන්ගේ ලයින් එක මෙහෙම තියෙනවා නම් මෙහෙනම් ආපු ගමන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ. වලේ මැද 3 කාලයක් යනකම් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් යන්නේ නැත්තම් නෑ වගේනේ කන්ද උඩ. බඩ ගාගෙන ඔළුව දානවා එතන තමයි තියෙන්නේ. නමුත් අපි යන චේතනාව පිරිසුදු නම් උඩ ඉන්නවන පෙනෙන කට්ටිය බලාගෙන. සබාදහම යකඩ වුණාට සබාදහමෙන් හදිපිටේ යකඩ වුණාට එව්ව පත්තු වෙන්නේ නෑ. හදවත් ඇටමස් ලීරාන නැති වුණාට එව්වට දැනෙනවා. ඒක යන්නේ. ගාලා උඩ පියුස් එක විතරක් යනවා. හැබැයි පත් වුණා නම් 4 දෙනාගේ කිලෝ 1 2 කෑලි තමයි ගන්න වෙන්නේ.